ඊළඟට දේශනා කරනවා තථාගතප්පවේදිතස්ස ධම්ම විනයස්ස දේශිතස්ස විඤ්ඤාතා පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. දැන් දේශනා කරන ධර්මය මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය විඤ්ඤාතා කියන්නේ දැනගන්න අවබෝධ කරගන්න පිරිස ලෝකෙට දුර්ලභයි. සමහර වෙලාවට ඒ කරුණු එක එක විදිහට අදහස් ඇති කරගන්න පිරිස ඕන තරම් ඉන්නවා. ඒක ගිහි පින්වතුන් ළඟත් ඉන්නවා, මේ පැවිදි පින්වතුන් උතුමන් වහන්සේලා තුලත් ඉන්නවා. හරියට ධර්ම විනය හදාරගත්තේ නැත්නම් නොඑක් ආකාරයේ මතිමතාන්තර තියෙන පොත් පරිශීලනය කරලා මේව ඉගෙන ගන්න ගියොත් පින්වතුනි අපිට නිවන් දකින්න යන්න නම් හම්බෙන්නේ නැහැ. එනිසා ඒ දේශනා කළ ධර්ම විනය උගෙන කියා ගන්න පිරිසිදු තේරවාදී ධර්මය අනුකරණය කරන අනුගමනය කරන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙතට ගිහිල්ලා අපි ඒක ඉගෙන ගන්න ඕනේ. අන්න එහෙම ඉගෙන ගත්තොත් තමයි අපිට මේ ධර්ම විනය හරියට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ කැපවීම කරපු කෙනෙක් මේ උත්තරවංශ ස්වාමීන් වහන්සේ. ඊළඟට පින්වතුනි තථාගතප්පවේදිතස්ස ධම්ම විනයස්ස දේශිතත්ත විඤ්ඤාතා ධම්මානුධම්ම පටිපන්නෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේක තමයි තියෙන අමාරුම දේ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්ම විනය දේශනා කරපු දේ හරියට රකින්න අය ලෝකෙ දුර්ලභයි. සමහරු නොඑක ආකාරයේ අනුශාසනාවන් කරන දිහි පින්වතුනුත් පින්ව නොඑක ආකාරයේ පිරිස ඉන්නවා. හැබැයි රකින්න පිරිස බොහොම අඩුයි. උන්වහන්සේ මට මේ ළඟදී මම උන්වහන්සේත් එක්ක කතා කරනකොට කිව්වා දැන් උන්වහන්සේත් එක්ක ඉන්න සද්විහාරික උන්වහන්සේට කෘතගුණ සලකන එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මහා වෑයමක් එක්ක සිදුවෙච්ච පින්කමක් මේක. උන්වහන්සේගෙන් මම කතා කර ඉන්නකොට උන්වහන්සේ මට කිව්වා ආස්මතුන් මට මෙහෙම දෙයක් කරනවා. ඉතින් මම මොකද කරන්නේ? නමුත් මම කල්පනා කළා. මම මේක ලබන්න සුදුසුකම් මට තියෙනවා. උන්වහන්සේ මට කිව්වා මම සතර පරාජිකාව මේ වන පිට රැක්කා. ඊළඟට තියෙන සිල්වත් භාවයේ සටහන් කරන දේ තමයි භික්ෂුන් වහන්සේලාට තියෙනවා සංඝාදිශේෂ 13. ඒ සංඝාදිශේෂ 13න් එකකට හරිපත් වුණොත් තවත් භික්ෂුන් වහන්සේලාගේ උපකාර නැතුව ඒකෙන් නැගී සිටින්න බෑ. ඒක හරිය අමාරු කර්තව්‍යයක්. පුරුෂයෙකුට රකින්න අමාරු බොහෝ දේවල් මේ ජීවිත තුළ තියෙන හින්දා තමයි ශාසනයට ඉන්න බැරි. ඒ වෙලාවෙන් වහන්සේ මට කිව්වා මම තවම කවදාවත් පිරිවෙස් මාන පුරලා නැහැ. මම සාදුකාර දුන්නා. මේ ශාසනයේ දුර්ලභ දෙයක් පින්වතුනි පිරිවෙස් මාන කියන එක ගැන දැන් විස්තර කරන්න කාලෙ නෙමෙයි. ඒතකොට දේශනාව දීර්ඝ වෙනවා. එවැනි වූ සිල්වතෙක් ගැන හිතන්ට එවැනි වූ සිල්වතුන්ට පුද සත්කාර කරන්ට බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා. එනිසානි තථාගතයන් වහන්සේ දේශනා කළේ පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. පිළිය යුත්තන් පිළීම මංගල කරුණක්. නමුත් පින්වතුනි පිළිය යුත්තෝ කවුද? ඒක ඊටාම දුර්ලභ කරුණක්. පැවිදි උපසම්පදා ලබාගෙන ආරක්ෂා කරන එක පහසු දෙයක් නෙවෙයි. යවුරුදු 10ක කාලයක් තමයි අද මේ ඇකීමට ලක් වෙන්නේ. එක්තරා අවස්ථාවක එක්තරා ජම්බුකා ජීවක කියන බ්‍රහ්මණයෙක් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහුවා. එතුමා අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කින්නකෝ ආවුස සාරිපුත්ත ඉමස්මින් ධම්මවිනී දුක්ඛරන්ති. සාරිපුත්යන් වහන්සේ මේ ධර්ම විනයෙහි තියෙන දුෂ්කරම දේ මොකක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා පබ්බජ්ජාකෝ ආවුසෝ ඉමස්මින් ධම්මවිනී දුක්ඛරන්ති. පැවිදි වීම තමයි පැවිද්ද රැක ගැනීම තමයි මේ බුද්ධ ශාසනයක තියෙන ඉතාම දුෂ්කර දේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වේ. දැන් බලන්න මෙතන ඉන්න තරුණ පිරිසකින් කී දෙනෙක් කැමතිද පැවිදි වෙන්න? අද එදා පැවිදි වෙච්ච පිරිස අතර අපි අවුරුදු 10ක් තිස්සේ අපි දැකපු පිරිසෙන් අද කී දෙනෙක්
දී බවට පත් වෙලා ඉන්නවද? එහෙනම් ඇයි? ඒ දුෂ්කරභාවය මොනතරම්ද කියලා වැටහෙනවා. ඒ නිසා තමයි පැවිදි උපසම්පදා ලැබපු කෙනෙක් අම්මා තාත්තත් වඩින්න සුදුසුකම් උන්වහන්සේලා තුළ තියෙනවා. නාසර සංඝාදිශේෂ නිසගි පචිති ඒ පචිති 92ක් තියෙනවා. දුෂ්කට දුක්භාසිතාදී 227ක් ශික්ෂාපද රකින්නවා. ධර්මයේ සඳහන් වෙන කෝටියක් සංවර සීලය උපසම්පදා භික්ෂුවක් රකින්න ඕන. මන් දන්නා තරමින් මේ උත්තරවංශ ස්වාමීන් වහන්සේ කිසිම දවසක විකාලය අනුභව කරලා නැහැ. ජීවිතේ කවදාවත් පැවිදි උපසම්පදා වුණාට පස්සේ උන්වහන්සේ කවදාවත් සත පහක් අතින් අල්ලලා නැහැ. ඒක මම දන්නවා. මට විශ්වාසයක් තියෙන උන්වහන්සේ මුත් කලේ නැහැ කියලා. මොකද මම සාමණේර කාලේ ඉඳලා උන්වහන්සේ ගැන දන්න නිසා. එහෙනම් පින්වතුනි අද මෙවැනි ඇගයීමකට ලක් කරන්නේ එවැනි ගුණ සම්පන්න පිළිය යුත්තන් පුදන්ට සුදුසු උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි කියලා හැම දිනාටම සිත පහදවා ගන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි එදා සාරිපුත්යන් වහන්සේගෙන් අහනවා පබ්බජිතේන කෝවසෝ ඉම පබ්බජිතේන පනාවසෝ කින් දුක්කරන්ති. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා පැවිදි වුණා එක්කෙනාගෙන් අතර දුෂ්කර මොනවද? එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙනවා පබ්බජිතේන කෝවසෝ අභිරති දුක්කරයි. පැවිදි වුණත් මේ පැවිද්දෙහි ඇලිලා ඉන්න එක දුෂ්කරයි කරන්න බෑ. දැන් මට එක්තරා අවස්ථාවක අපේ දායක කෙනෙක් ඇවිල්ලා මං දත් පෙන්නලා hina වුණා කියලා මට කිව්වා දුස්සීලයි කියලා. එහෙම පිරිස ඉන්න රටක් මේක. හාමුදුරුව කෙනෙක් සෙරෙප්පු දෙකක් දාගෙන ගියොත් අප හැදෙන රටක්. හාමුදුරුව කෙනෙක් AC කුටියක හිටියොත් උණ්ඩ ඉවරයි. හාමුදුරුව කෙනෙක් මස් කෑල්ලක් කෑවොත් ඉඳලා ඉවරයි. හැබැයි මේක ශාසනීය නෑ. අපි හිතාගෙන ඉන්නවා මේක තමයි සීලය කියලා. ඉතින් දුෂ්කර නැද්ද? හාමුදුරුව කෙනෙක් පාරක යනකොට බිම බලාගෙන යන්න ඕන. කොහේ හරි බල බල ගියොත් ඉවරයි. හයි. බලන්නකො අර හාමුදුරුව යන හැටි. ඉතින් බලන්නකො. ඉතින් මේ දුෂ්කර දේවල් කොච්චර ශාසනයේ තියෙනවද? අපි කොච්චර දුෂ්කර ගමනක්ද මේ ඉන්නේ. කවුද අකමැති මොන පිරිමිද අකමැති ගෑනිත් එක කතා කර කර ඉන්නේ? මොන ගෑනිද අකමැති පිරිමිත් එක කතා කර කර සල්ලාපතියේ තින්නේ? තුන් වහන්සේලා වැඩ වාසය කරන්නේ මේ අරිසිමල වනසෙන්සුලට අයත් බොහෝම දුෂ්කර ගමන. උන්වහන්සේලා ඉන්න තැනට එන්නේ අලිකොටි වලස්සු වැඩි හරියක්. උන්වහන්සේලා ඉන්න ප්‍රදේශයේ ගිහි පින්වතුන් ඉතාම අල්ප වශයෙන් දානයක් දුන්නත් ඒකත් යොදුන් ගානක් දුර තමයි දානශාලාව හදන්නේ. කිසිම අවස්ථාවක මේ පාර මම ගිහිල්ලා ඇහුවාම ගෑනු ළමයෙකුට හදිසියකටවත් නතර වෙන්න මම දෙනවට කැමති නැහැ. ඒ වෙන මොකටවත් නෙමෙයි. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්ත්‍රීන්ට නිඳා කරනවා නෙමෙයි. මේ සීලය සම්බන්ධ කතාවක්. රාගයට යම් තැනක යම් හේතුවක් ඇති වෙනවා නම් ඒක නැති කරන්න. ඒ නිසා පින්වතුනි උන්වහන්සේලා මේ මහා වනයේකට වෙලා මොනවද කරන්නේ? මෙන්න මේ දුෂ්කර දේවල් මේකට ඇලෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. දැන් කවුද කැමති මහා කැලේකට වෙලා කිසි කෙනෙක් දකින්නේ නැතුව උදේ හවස ඉඳගෙන මේ සතිපට්ඨානෙන් සිත ගැන බල බලා රාගේනකොට ඒකට ප්‍රතිකර්ම කරන්න ඕන, ද්වේෂේනකොට ඒකට ප්‍රතිකර්ම කරන්න ඕන, දායකයෝ ඇවිල්ලා කෑ ගහනකොට ඒකට ප්‍රතිකර්ම කරන්න ඕන. ලේසි පහසු කර්තව්‍යයක්ද? එතකොට පින්වතුනි මේක තරම් දුෂ්කර දෙයක් ලෝකේ තවත් නෑ. මේ පැවිද්දේ ඇලෙන්න බැරි කට්ටිය තමයි පැවිද්ද දාලා යන්නේ. එයි ඒගොල්ලෝ ඇලෙන්නේ වෙන දේවල් වලට. ඒවා ඇලෙනකොට අරව අමතක වෙනවා. ඒ නිසා රබර් බෝලයක් යට උබාගෙන ඉන්න බෑ, අමාරුයි. යට පොඩ්ඩක් එහෙට මෙහෙට තාපව උඩට. එනිසා භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු දකින්නකොට මේ ගිහි පින්වතුන් හිතන්න ඕන මම කොතනද ඉන්නේ? මම පන්සිල් රකින්නවද? මට පුළුවන් ද මේ කෙස් එක අයින් කරලා ඇවිල්ලා සිවුරක් දාගෙන සතියක් ඉන්න පුළුවන්. මට පුළුවන් ද රැයට කන්න නැතුව ඉන්න. මේ මිල මුදල් අයින් කරලා මේ සිල්වත් ගුණවත් භාවයේ රැකගෙන ඉන්න මට පුළුවන් ද කියලා හිතන්න ඕන. හැබැයි එතනින් ටිකක් හරි රකන මේ සිල්වතුන් වහන්සේලා කෙරෙහි අපහදින්ට කලින් තමන් කෙරෙහි තමන් අපහදින්ට මගේ මොනතරම් අඩුපාඩුද? අපි කොච්චර දුරද ඉන්නේ කියලා හිතන්න ඕන. එහෙනම් පින්වතුනි මේ ශාසනයේ ඇලෙන එක
තවත් දුෂ්කරයි. ඊළඟට අහනවා සාරිපුත්යන් වහන්සේගෙන් අබිරතේන කොහො ආවසෝ ධම්මානුධම්ම පටිපත්ති ඊළඟට අහනවා අබිරතේන පන ආවසෝ කින් දුක්කරන්ති. මේ ශාසනයට ඇලුණු කෙනාට ඊළඟට තියෙන දුෂ්කර කර්තව්‍ය මොකක්ද? සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා අබිරතේන කොහො ආවසෝ ධම්මානුධම්ම පටිපත්ති දුක්කරා. එහෙනම් ශාසනයට ඇලුනත් දැන් ශාසනයට නොඑක් විදිහට ඇලෙන්නත් පුළුවන්. හැබැයි ශාසනයට ඇලුනත් ධම්මානුධම්ම පටිපදාව සතිපට්ඨානයේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉන්න එක පින්වතුනි ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙමෙයි, බොහෝම දුෂ්කර දෙයක්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මේ බ්‍රාහ්මණයා කීව චිරම්පනාවසෝ ධම්මානුධම්ම පටිපන්නෝ භික්ඛු අරහං අස්සාද. කොපමණ කලකින් මේ ධර්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කරන භික්ෂුව රහත් භාවයට පත් වේද? ඒ වෙලාවේ සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා නචිරං ආවසෝ. එවත්නි වැඩි කල් යන්නේ බොහොම ඉක්මනින් නිවන් ලබනවා. මේ ආත්මේ නොලැබුවත් ඒ නිවන සසර ගමන කෙටි කර ගන්නට ඉතාම ඉක්මන් භවයක නිවන් දකින්ට හේතු වෙනවාමයි. එහෙනම් එවැනි ගුණ සම්පන්න පිළිය යුත්තන් පුදන්ට සුදුසු අවස්ථාවකටයි මේ පින්වතුන් මේ ලැබිලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණාව කතඤ්ඤෝ කතවේදී දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකයේට ඊටාම දුර්ලභ කරුණක් මේ සඳහන් කරන්නේ. කලෙහි ගුණ සලකන පුද්ගලයෝ ලෝකෙට දුර්ලභයි.